තාරුණ්‍ය තුල කෙනෙක්ගේ හදවතින් මම කතා කරලා ඇහුවොත් ඔබේ ජීවිතය තුළ තියෙන සොඳුරු මැදකින් කුමක්ද කියලා. ඔබ ඒකට විවිධ පිළිතුරු දෙයි. නමුත් ඒ පිළිතුරු අතර යම් සමානකමක් තියෙනවා. මොකක්ද? ඕනෑම තාරුණ්‍යයක පසුන ඔබ මොහොතකට සිතන වැඩි ඔබේ ජීවිතේ යම් කඩාවැටුමක් තිබෙනවා. ඔබේ ජීවිතේ ඔබ ගොඩක්ම අසාර්ථක තැනක් තිබෙනවා. ඒ කුමක්ද? ඔබේ තාරුණ්‍යයේ හදවත බැඳි ඒ පෙම්වතිය ඔබ අතහැරියා. නමුත් මේ ඔබ අතහැර යාම තුළ ඔබ සත්‍ය වශයෙන් අසාර්ථක වේවි. මම මේක නැහැ කියලා මුලින්ම කියන්නේ. ඔබ ජීවිතේ කොටවත් ඔබේ ආදරය නැති වුණා. ඔබට දැනුණා වූ වේදනාව වචන කිහිපයකින් මට විස්තර කරන්න බැහැ. ඔබට මේ වේදනාව වචන වලට හරවන්නට පවා බැරි තරම් හැඟීම් වර බව මා දන්නවා. නමුත් ඒ වචන වලට හරවන්නට බැරි ඒ හැඟීම් වර වූ ජීවිතේ ඒ ඔබේ කටුක අතීතයේ තුලම ඔබ ජීවත් වෙමින් ඔබ ඔබේ අනාගතය සහ වර්තමානය කැප කරනවා. ඒ ඉන්නත් වන ප්‍රතිඵලය කොහොමද? මොහොතක් හදවතින් මෙතෙක් කල් කටයුතු කළ ඔබ බුද්ධියට එක් මොහොතක් සිතන්න ඉඩදී බුද්ධියෙන් එක් මොහොතක් සිතා බලන්න මම මගේ ජීවිතේ අවංකව කැප කළේ කුමටද? මම අධ්‍යාපනය හදාරව පුද්ගලෙක් නම් මා ඒ කොතරම් පසුබෑමකට ලක් වුවද? මම මගේ ජීවිතය තුළ යම් වෘත්තීය තත්ත්වයක නිරත වූ වෙක් නම් මම වෙළඳ ව්‍යාපාරයක් සිදු කර කෙනෙක් නම් මම කොතරම් මට කඩාවැටීමකට ලක් වුවද? ඔබ ඔබගේ දෙමව්පියන් ළඟවත් ඔබේ සහෝදර ඥාතීන් ළඟවත් දනින් නොවැටුණු තරම් ඔබ ඔබේ නැති වූ ආදරය පිළිබඳව සිතනවා නෝනමාන. ඉතින් මේ ඇති වුණු වේදනාව සෑමදාම සිටේ තියාගෙන ඔබේ ජීවිතය විනාශ කරගන්නවා නම් ඒක අවංකවම ඔබේ බුද්ධියට සහ ඔබේ මනුෂ්‍යත්වයට කරන මහා නිගාවක් කියලා මම ඔබට කිව්වොත් ඔබ ඒක වෙයි යුතුයි. නමුත් අපි කොහොමද මේ සිදු වූ අපේ ජීවිතය නැවත යථා තත්ත්වයට නැගෙන්නේ? ඒකට කායික ප්‍රතිකාර නැහැ, නමුත් මානසික ප්‍රතිකාර තියෙනවා. මානසික වශයෙන් ඔබේ ජීවිතේ ස්ථාරත්වයක් කරා නැගෙනියොත් ඔබට මම පුංචි අදහස් කීපයක් ඉදිරිපත් කරනවා. මේ අදහස් තුළ ඔබ සාර්ථකව කටයුතු කළොත් සත්‍ය වශයෙන් ඔබට පුළුවන් ඔබේ ජීවිතේ තිබූ තැන සිය ගුණයකට එහා සාර්ථකත්වයක් කරගන්න. එහෙනම් කොහොමද මම ප්‍රයුක්ති කියලා ඔබට පුංචි යෝජනාවක් කරනවා. ඔබ හොඳින් මොහොතක් සිතන්න ප්‍රේමීන් ගොඩක්ම හොඳින් හිටිය කාලේ. ඉන්පසු ඔබ කෙමෙන් ඔබේ සිත මෙහෙවන්න ඔබ හා ඔහු අතර ඔහු ඇය අතර අඩදබර ඇති වූ කාලේ. අන්න එහෙම කෙමෙන් ඔබ ඔහුගෙන් හෝ ඇයගෙන් ලද ඒ කටුක අත්දැකීම් මෙනෙහි කරන්න. ඔබට ඔහු හෝ ඇය සිටියා නම් ඔබේ ජීවිතයේ සිදුවෙනා වූ විපර්යාස දේවල් මේ ලොව වෙනස් වීම කිසිවකට නවත්තන්න බෑ. එහෙනම් මේ ලොව වෙනස් නොවන එකම දෙයක් වෙනස් වීම කියලා සිත තියෙනවා. ඒක නිසා ඔබට පුළුවන් ඔබේ ජීවිතේ ඊටම සාර්ථකත්වයට කරා යති මේ සිදු වූ කටුක අත්දැකීම තුළ ඔහු හෝ ඇයගෙන් ඔබ ලබපු ඒ සීමා වීමෙන් ඔබ දැනගන්න. ඔබට එයත් හේතුවක් කරගන්න පුළුවන් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. ඔබ ඔහු හෝ ඇය සමග විවාහයට ඇතුළු වුණා නම් ඔබ විවාහ ජීවිතය තුළ අසාර්ථක වුණා නම් සමාජීය වශයෙන් මට දෙන්න තත්ත්වයක් මට ඩිවෝස් වෙන්න සිද්ධ වුණා නම් මම කොහොමද සමාජයට මුහුණ දෙන්නේ? මම කොහොමද මගේ තත්ත්වයට මුහුණ දෙන්නේ කියලා හිතලා ඔබට පුළුවන් ඒ ඉන්නත් මෙදෙන්න. ඒක නිසා නොගැලපෙන හදවත් දෙකක් වෙන්නීම තුළ ඔබ ඔබේ ජීවිතය තුළ පසුතැවෙන්නට එපා. ඔබ හිතන්න ඔබට ගැලපෙන හදවත නුදුරවනාගේ ලැබෙනවා. මෙන්න මේ ධනාත්මක චින්තනය තුළ සිටගෙන මේ අතීතයට සීමාවට ඔබ නැවතීමේ ලකුණු තියලා ඔබට පුළුවන් නම් හෙට දවසට දැස් ඉවර කරන්නට නව ඇසකින් හෙට ලෝකය දකින්නට මම දන්නවා ඔබ සාර්ථක තරුණයෙක් සහ තරුණියක් වෙනවා. මෙන්න මේ තාරුණ්‍යයට හද බැඳී ඔබ නැවත හදවතට කතා කරද්දී ඉතා පුංචි වෙලාවක්වත් බුද්ධියෙන් කතා කරලා ඔබේ කටයුතු තීරණය කරන්න. වෘත්තීය අධ්‍යාපනික සහ ඕනෑම ශේෂ්ඨයක් ආවරණය කරමින් ඔබ ඔබේ අනාගතයට යද්දී නැවතත් සිදු වූ දෙයට වඩා ඛේදනීය තත්ත්වයකට සිදු නොවෙන්නට ඔබ බලා ගන්න. ඔබ දෙයක් ගැන තීරණයක් ගන්න බුද්ධියෙන් සිතන්න. මම අනාගතයේ ස්ථාවරත්වය ලබා ගන්න කොහොමද? ඔබ හුදෙක් ඔහුගේ යම් ක්‍රියාකාරකම් වලට භාෂාවට ආදරය කරන්නේ ආර්ථිකයටද ඔබේ සමාජ තත්ත්වයටද වෙන්නට බෑ. මේ සියල්ල සමගාමී ඔබේ සිත තුළ ඇති වෙන අවංක ආදරය තුළින් ඔබ ඔබේ අනාගත සහකාරී තෝරාගත්තොත් ඔබට පුළුවන් ඔබේ ජීවිතය සාර්ථකත්වයට ගන්න. අතීතය තුළ ඔබේ තාරුණ ජීවිතය විනාශ කරනවාද වර්තමානය තුළ පුංචි විදිහට පුංචි වෙනස් වීමක් සිත තුළ ඇති කරගෙන ඔබ ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් ඔබට සිදු වූ ඒ අතීත ජීවිතෙන් අත්මිදී සාර්ථක අනාගතයක් කරා යන්නට ඔබ මේ
අපි සඳහන් කළ පුංචි පුංචි ක්‍රියාකාරකම් වලින් ඔබේ ජීවිතය සාර්ථකත්වයට කරා යන්නට ඔබට ඉදිරි පියවර තැබීමට හැකියි.